හලෝ ගයිස් ඉතින් කොහමද අද අපි ගහන්න යන බලව්ව මම මේ පළවෙනි සැරේ ගහන්නේ මේක කොහොම හරි ලංකාවේ එක්කෙනෙක් තමයි හදලා තියෙන්නේ ගමේ මිනිස්සු කියන විදිහට කියවලා තියෙනවා මම ටිකක් තියෙනවා වලින් පිරිච්ච තනක් ඒ හින්දා මම මේක ස්කිප් කරනවා ඔයාලට ඕන මේ වීඩියෝ එක නවත්තලා කියව ගන්න අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැන් හරි ඉතින් අපි වැටුණා මේ මම මේ කොහෙද ඉන්නේ එතන තියනවා මචං තියෙන ඩයරියා ගන්න ඕනේ හරිද ඊට පස්සේ ඔකේ කැබිනට් එකක් තියෙනවා යතුරු අරගෙන යන්න ඕනේ පටන් ගන්න ඕනේ මේ මොකද මේ හරි ඉතින් අපි දැන් පරණ ඩයරියක් වගේ බලමු දින පොත මේ ටිකත් කියව ගන්න ඔයාලට ඕන නම් මම කොහොම හරි ගයිස් මේකේ ඩේටා මේව කරගන්න ඕන කොහොම හරි මම නම් කරේ උඩට ගිහිල්ලා ඩේටා ඕෆ් කරලා ඔන් කරා එතකොට හරියනවා ටිකක් කරන්න ඕන දෙතුන් පාරක්ම එතකොට තමයි හරියන්නේ නැත්තම් එන්න වෙලා යනවා ගොඩක් මේක හිර වෙනවා එකයි මින් ගයිස් ඉතින් යතුර මං කිව්වනේ අපි අරගමු අපි මෙන්න තියෙන මේකේ කාසි එකතු කරන් දෙන්නේ එක කාසියක් හම්බුණා දැන් බලමු යතුර දැම්මා එක කාසියක් නෙමේ නෑ කාසි මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙනවා නිදන් වදුල ඒක කියවන්න ඕන ඒක මුකුත් නෑ අර පොතේ තිබ්බ ටිකම තමයි තියෙන්නේ අපි අරගෙන යම් දොර දැන් මේක අරලා මේකේ තියෙනවා ඉතින් ගයිස් මිටි හදා ගන්න ඕනේ මේක ආයෙ කාසියක් හම්බුණා දැන් මම මේක කාසියක් නෙමෙයි දැන් අර මේක මොකද්ද මේකේ නම ක්‍රෝබාර් එක ඒකෙන් අපිට එන ගලවන්න ඕනේ ඉතින් මෙතන මේවා ගලවන්න ඕනේ තවත් කාසෙට් තියෙනවා මේක හොරලා දෙනවා ලංකාවේ ඉතින් පට්ටටම තියෙනවා හරි මෙතනත් නෑ හරි ඉතින් යාළුවනේ ඔයාලා subscribe කරලා එහෙම නැත්නම් like එහෙම කරලා නැත්නම් දෙලිකයින් එකේ ඒකත් කරන්න අපි යන් ඉතින් වීඩියෝ එක මේකත් ගලවත්තා මේ ගලවුවා උඩ මේක නම් ගලවන්න ඕනේ නෑ එතන මේ හෙඩ් පෝෂන් එකක් තියෙනවා ඕකේ නෑ මුකුත් මේකටත් බලමු කාසි 3ක් හම්බුණා තව 9ක් හොයාගන්න ඕනේ ඉන්නවා මහල්ලිය කියලායි වැඩකාරය කියලායි ඔය රත් පාටක් පේනවා කියන්නේ මහල්ලිය කළා මම නම් ඉතින් හරි කියන්නේ බකල්ලාච්චි කියලා මෙතන තවත් එකක් තියෙනවා ඊපස්සේ ගමු මේක ෆුල් අපි මේ ටික දාලා එමු උඩේ දුක රෝගිනා බකල්ලාච්චි මං කිව්ව මෙතන ඉන්න මිටි කාර්යය වැඩ තියෙන්නේ ගහන අතවල මේ උඩ තියෙන බාර් එකේ ලේ අඩු වෙනවා හරි මේ කාසි ටික අපි දාගමු කයි 3යි 4යි 5යි හරි අපි යන් පල්ලහට ආත් කාසි ටික ගන්න මේක ඇතුළේ බලමු මගේ බේසිලා යන්න හිතුවා මතේ මගේ බේසිලා යන්න ලේ අඩු වුණා හෙල්ත් පෝෂන් එකක් ගන්න ඕනේ එතකොට ලේ හරියනවා මේක දැක්කම එනවා මේ නම් බකල්ලාච්චි අනිත් වදේ මල වදේනේ අපේ ඉක්මනට බේත් හොයා ගන්න ඕනේ මට නම් අර මෙතන හෙල්ත් පෝෂන් එකක් තිබ්බනේ මේක ගමු අපි මේ තව කාසියක් තියෙනවා මේ ගමු අපි බලමු මේක
අතරින් අන්න තිබ්බ එක. ආන් එනවා බකල්ලාච්චි. මහා වදේනේ අප්පා. බලන්න ගයිස්. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. මල වදේ. පියංකෝ ඇදයටද. මේ මෝඩ බකල්ලාච්චි නම් ඇත්තමයි. මට මල වදේ ඈ මේක. යන් අපි එළියට මෙන් ගයිස් මැනික තියනවා. මැනික තියන එක පස්සේ ගමු. අන්න තවත් කාසියක්. අපි පස්සේ ගමු එක. එතන නෑ. ඉතින් ගයිස් මේ මොන හරි සද්ද වගේක් ඇහෙනවා නම් ගණන් ගන්න එපා. මොකද්ද? මම ඉන්නේ ගෙදර පාර ගාව. ගණන් ගන්න එපා පොඩ්ඩක් සද්ද ඇහෙනවා කට්ටිය. එහෙනම් පොඩ්ඩක් ඒක ගණන් ගන්න එපා. අපි මේ ඩිස් එක අරගමු බලමු මේකේ. අපි ඉස්සෙල්ලා හැංගෙච්ච ඇඳ ගාව තියෙන මේ සින්දු හැන එකක් ආරණ කාලේ එකක් ඒක නා. අපි සින්දුව දාලා බලමු. මං කරන්න අර මොඩ බකල්ලාච්චි එනවා. එවැනි මහලේ නාග මුරගල ඒ සින්දුව අපි යන තැන ඇහෙනවා. යන තැනකටම. කාසි දොළසක් රන් බකල්ලාච්චි එනවා කියලා බලන්න. හරිද? නැත්තම් බෑන්. ඔය බකල්ලාච්චි මට මල වදේ. අනිත් එක මිටිකාරයා. මිටිකාරයා නම් මොකක් හරි කරන්නේ නෑ උඩ ඉතරයි. මේ බකල්ලාච්චි උඩටත් වෙනවා යටටත් වෙනවා. වෙනවා මට නම්. පියංකෝ කොහොම හරි එන්න බලන්න. අපි අම්මා ආයෙත් එනවා. මල වදේ ඈ. මට නම්. පියං ආයෙත් ඇඳ යටට. යන්න බකල්ලාච්චියෝ. බලමු ඉක්මන් කරන්න. යන්නකො අප්පා. බකල්ලාච්චි නැත්ද? ආය පල්ලෙහාට යනවා අපි එතකන්. තව කාස් තියෙනවා බලමු. එක්ක මේ ටික දාලා මෙමු. බලමු මෙතන තියෙනවා. ලෙවල් එක තියෙනවා. ඒකත් ඕනේ අපිට. ඒක පිස්නානම් පස්සේ ඒක මම පෙන්නන්න. මේ මිටිකාරයා ආර කාමරය ඇතුළට යනවා. හරිද? එන්න මලවත්. කාමරය ඇතුළට ගිහපම කාසි දාන්න බෑවිලා ගහනවා. ගහන්න හදනවා. අපි මේක දාගමු ඉස්සෙල්ලා ලෙවල් එක. ඕන් ඒවා මං කිව්වනේ. ආයේ පල්ලෙහාට යන්න විද්දන්න නැගේ හොත්. එනවද? අම්මා එනවා නේද? ගහයි වගේ. යමු. යයි පල්ලෙහාටම. තවත් කාසි හොයාගමු. තව එකක් තියෙනවනේ. ඒකත් හොයාගනිමු. දෙනවද? ටිකාරේ ඉන්නවද? අම්මා ඉන්නවනේ. පාමුණ වදයක් නේ අප්පා. කත්තු හාගමු නැත්නම් යන්න වෙන්නේ නැහැ. හරි ඉතින් ගයිස් අපි දැන් කාසි 9ක් දාලා 9ක් තියෙනවා අපි ගාව. 5ක් දාලා තියෙනවා. තව 4ක් තියෙනවා අපි බෑග් එකේ මේ තියෙන. බලමු මේ මිටිකාරයා යන්න දෙන්නෙම නෑ. මල වදේ මට නම්. යන්කෝ මරි. දම්. හරි දැම්මා. පිදුමු. අපි අම්මා මේ මිටිකාරයත් ගහනවා. කෝ ඉන්නවද? ආච්චි. බකල්ලාච්චි ඉන්නවද නෑනේ. ආන් ඇහැ පේනවා දැකලා වගේ. මේක නෑනේ එකේ බැලුවානේ. බකල්ලාච්චි. නෑ. තියෙන එකක්. ඒක මං කිව්වනේ ඉස්සලා ගමු කියලා. ගන්න බැරි වුණා. දැන් ඉතින් අපි ගත්තා. යම් බලන්න. තනතර බලමු. යම් කාමරේට. නේද බකල්ලාච්චි. යම් පල්ලෙහාට බලන්න. තන නෑ. මට තුනා එක. තනත් නෑ. මොකද කරන්නේ? කොහෙද?
මෙහෙ නැද්ද තව ඒවා? තව 3යි ඕන වෙලා තියෙන්නේ. මොකද කරන්නේ? නැද්ද? එනවා ආච්චි. ආච්චිට මෙහෙට එන්න බෑ. කූඩුව රිංග ගත්තාම එයා එන්නේ නෑ. අතෙන්ට ඇවිල්ලා යනවා හැරිලා. අතන අර මේ ගල් මී පෙට්ටියක් ඔය තිබ්බේ ඒ කාමරය ඇතුළේ ගිහපුවමත් එන්න බෑ. එතන ගිර වෙනවා. අපි මේට ගිහින් බලමු. මේකට යනවා. අපි මේ හැම හැඩලෙක් ගමු. ඉන්නවද? දැකලා වගේ මේක ගමු කීතක කෑල්ල. ගන්න. හරි. ඒකත් ගත්තා. හරි. ආවත් යන් කොකරන් මේකට ආච්චි આવුත් එම් මල වදී. හරිද? කුකුල පහනකුත් තියනවා නේ. නයි කෝබ්‍රා. නයි කෝබ්‍රාද? නෑ ශිවන්‍යානේ. මේ ශිවන්‍යාත් මොනවා කරනවද මන් දන්නේ නෑ මෙතෙන්ට ගලා. යන්කෝ. මිනිට යන්. ගයිස් ඉතින් අර සින්දුවක් දැම්ම නේද අපි? ඒකේ තිබ්බ අර නිදන් නොදල කියලා තියෙන ටික. ඒක සින්දුවක් විදියට හදලා තමයි ඒ තියෙන්නේ ඒකේ. ඒක අහන්නත් ආසයි මම නම් ඒක අහනවා. නිකන් ඉන්න වෙලාවට ඒක දාගන්නවා. අහන්න ආසයි ඒ හින්දා මම අහනවා ඒක දාගෙන කම්මැලි කමට ගහද්දි. අපි මිටියෙන් කඩමු මේක. පට ගාලා කඩාගමු. පටගාලා කැඩුවා. කැඩෙන්. ගියා. පොඩක් ගණන් ගන්න එපා සද්ද හැලා වටපිටාවේ. වාහනවල සද්දේම පොඩක් ගණන් ගන්න එපා ඉතින් ඈ. හරි අපි එනවාද මොම්මි? අර ආච්චි නෑනේ. ය. මන්ට බලමු මෙතන කාසි නැත්නම් මෙහි උඩ නැද්ද මෙතන? මේ මලවදිය. මෙන්න කාසියක් තියෙනවා. ගන්න. යන්. මේ මිටි කාර්යය ගහන්නේ. හරිද? මලවදී. මොකද කරන්නේ? එන්නවා. අපි යන්න මෙහෙට. එයා එනකන් ඉඳලා අපි යනවා. කොහමද මොලේ? ටෙක්නොලොජිය පාරව දැකලා නැද්ද? ඕන් දැකගන්න. අපි යන්න බලමුකෝ යන්න. අපි අම්මා මේ මිටිකාරය එනවා මලවදී. කො එනවද අර බකල්ලාච්චි නැද්ද? නෑ නේද බකල්ලාච්චි. නෑ නමුකුත්. යන්. අන්න එනවා ආච්චි. බකල්ලාච්චි. පියන් කාමරේට. මලවදේ මේ ආච්චිලා හැම තැනම යනවා මලවදේ. ඉන්න දෙන්නේ නැහැ මේ. අපේ ලේත් අඩු වෙලා පොඩ්ඩක්. හෙල්ත් පෝෂන් ගන්න නම් ඕනේ නැති වෙයි. අඩු වුණොත් අපි ගමු. බලමුකෝ. පල්ලෙහාට කොහෙද මැනික තිබ්බේ? අඩේ නෑනේ. මෙතන නේද? උඩ. අර ඇද තියෙන කාමරේ තිබ්බේ. එන්නේ මතක් වුණේ. අන්න ආච්චිනවා මලවදිය. ය. මේ තියෙන්නේ. කොයි. ආච්චිනවා. යන්න වේද? අන්න හැරිලා ගියා. තියන්තන් ඒ කර්ටන් ඒ දොරෙද්ද පේන්නේ නැද්ද කොහෙද අපි? හරිද? ඒක වෙන්නේ නැති යන්නේ නැත්තේ. අපි පේන්නේ නැති වෙන්නේ නැති අපි පිටිපස්සෙන් හිටියේ ඒක. අපි මීට යන්. එයා පල්ලෙහාට යනකන් ඉඳලා අපි පොඩ්ඩක් යන්. මට බලන්න බැරි වෙච්ච තැනක් තිබ්බා. හරියේ. මේක අරින්න පුළුවන් මට අමතකුණා ඒක. මෙන්න අන්තිම කාසිය ගයිස්. අපිට පැන ගන්න පුළුවන්. යන් උඩට. මට යන්. හරි ඉතින්
ගයිස් අපි අපා මේ මිටි කාරය හලවදී දාමු අන්තිම කාසියක් හරි ඒක දැම්මා මේ ගයිස් හිතෝ ඒ දැම්මාම කාසි දැම්මාම මේක කැරකෙනවා හරිද මේකත් අදිමු අපි මේ ලෙවල් එක ඇඳාම මේක ගැලවෙනවා අර ආන් එහෙම මේ වෙනවා අර නයි ඉන්නේ ආන් එක කැරකෙනවා හරිද නාග මුරගල ඒක අර එලියක් විහිදලා තියෙන තැනට මේ වෙනවා තවම ඕක ඇරියාම ලෙවල් එක ඒක ළඟ ලවදී ඒක පිටපස්සට එන්න දැන් හරි වෙන්න මේ තියෙන්නේ කොහෙනවද දාච්චි නෑනේ හැම තැනම රත්තරන් අයියෝ මැණික් වලින් පිරීලා අඩෝ ඒ කොෆියම තියන්නේ ගොඩ පට අඩෝ මහා උර්ගදවන්තය ඇවිල්ලානේ යකෝ අඩෝ ඒ මොකක්ද උනේ ඉතින් ගයිස් හරි ඉතින් ගයිස් මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ තව කෑල්ලක් ඒක වෙන්නදී to be continue කියලා දාලා තිබ්බේ තව කෑල්ලක් එන්න ඇති හරි ඉතින් ගයිස් අද ලෙක්චරයි ඊළඟ සැරේ හම්බෙමු